बोल मंदास හතරකින් ඉඳලා දෙන රුපියල් 5000ක් දියන්කෝ නෑ නෑ කොයි දින සල්ලියද පිස්සුද එහෙම කරන්න එපා බං දෙන්නම් පොඩ්ඩ දීපන් වදිසියා නෑ නෑ සල්ලි නෑ මේ පිස්සු කෙලවෙලා ඉන්නේ පිස්සුද අඩෝ එහෙම කරන්න එපා බං හරි මං හෙට දෙන්නම් දීපන් හෙට දෙනකම් අයියෝ කිව්වම තේරුම් ගන්නවාකෝ නෑ ඕයි දමුදලා කියන දේ තේරුම් ගන්න නෑ නේද කෙලවෙලා ඉන්නේ පොඩ්ඩක් බලයකෝ මේ බ්‍රෑන්ඩ් ජොක්කු අඳින්න රුපියල් 5000ක් නෑ ගන්නනේ බල මාරේ උඹන් අපිට මොම කරපල්ලකෝ බ්‍රෑන්ඩ් ජොක්කුනේ තියාගන්න බ්‍රෑන්ඩ් ජොකා ඔබේ වාටිය විතරද පුතු අලන් හිටියේ ඉතින් වරෙන්ම මම නැහැත් වෙලා ඉන්නේ කවුද ගොපරක්කු උඹ නේ ගොපරක්කු දැන් මාව බයිකර් නැග ගියා මේ මම නැහැත් වෙන්නේ වරෙන්ම උඹලා ඇස්තලා ඉන්නේ නේද ඔය ඈ යා එහෙම නැගලා හුක් දාගනි තෝට කිව්වහම නැගපන් නැබයි යමු ඕම යම ෆිල්ම් එක බලන්න නේ යම පියඹා යනවා ආකාශයේ දවසක් එයත් එක්ක ඉද්දි කෙනෙක් මට ශාස්ත්‍රයක් කිව්වා රේඛා බලලා අල්ලේ ඒ වෙලාවේ මං එයත් එක්ක ඇවිද හිටියේ මුහුදු වැල්ලේ මගේ වලත්තකන් සියල්ල දරාගෙන හිටපු කිල්ලේ ඔයා දාලා ගිය දා ඉඳන් මගේ අල්ලේ රේඛා ඔක්කොම වල්ලේ මේ මෙහෙම කිව්වා මේක ෂෙයා කරපන් මල්ලි ඔව් ඉතින් මගේ පුතානේ ඕක නුවණක්කාරයා හැමදේම තෙවෙනි ඇසින් බලලා තමයි තීරණය ගන්න. ඔව්. මං වගේම තමයි චමිලට මතකයි. උඹ නිකන් පිම්පියෙක් විතරයි. කවදාරි දවසක මට ආඩම්බරයක් ගේන්න එකෙක් ඉන්නවා නම් මගේ පුතා තමයි. ඌ වෙනස් එකක්. ඌ අනිත්‍ය උන් වගේ. ඔව්. මේ චමිලා මේ මං ගන්න පොඩි ඉලක්ක දෙන්න. පුතේ. මොකද පුතේ මේ? මොකෝ අවුලෙන් මොකක් ප්‍රශ්නයක්ද තාත්තට කියන්න බැරි දෙයක්ද තාත්තට ඉතින් මං හැමදේම කියනවනේ තාත්තේ අපේ පන්තියේ ඉන්න ගෑල් ළමයි මං එයාට හරිම කැමතියි ඉතින් ඕවා සාමාන්‍ය දේවල් නේ පුතෝ ඔය වයසට දැන් මොකද්ද ප්‍රශ්නේ ඒ ළමයා පුතාට කැමතියි කැමති නම් කිසිම ප්‍රශ්නයක් නැහැ නේ තාත්තේ කැමති නැති එකයි මෙතන තියෙන ප්‍රශ්නේ ඒකට මං දන්නවා ඔයා ගොඩක් මට කැමතියි කියලා දැන් මගේ පුතා කොහොමද ඒක හරියටම කියන්නේ ඈ ඒ ළමයා මොනවාරි ඉංග්‍රීසියෙම දෙනවද නැතුව මම ඉස්කෝලේ සුදුමයි අඳන් යන්නේ මෙන්න මෙයා සුදු අඳන් එනවා ගණන් පීරියඩ් එකේ මං ගණන් පොත ගත්තා යා ගණන් පොත ගන්න ඕනේ නැහැ නේ තාත්තේ සයන්ස් පීරියඩ් එකෙත් එහෙම ජාතික ගියේ සීරුවෙන් ඉන්න බෑ මෙන්න මෙයා ජාතික ගියේ සීරුවෙන් ඉන්නවා ඉන්ටර්වල් එකේ පන්තියට අපෙන් අත හොදන්න යනකොට මෙන්න මෙයාත් ඇවිල්ලා අත හොදනවා එහෙම හොදන්න ඕනේ නැහැ නේ තාත්තේ ඇයි නටුන් කාමරේ මැන්ඩියට පාත් වෙන්නේ කිව්වා මෙන්න මෙයාත් පාත් වෙනවා හොඳම කියන්නේ තාත්තා මෙච්චර පන්ති ළමයි දියාගේ බෝයිෆ්‍රෙන්ඩ් ලියුම් යවන්නත් මගේ අතේ නේ තාත්තා ඒක තරම් දෙනවා තාත්තා